දින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2025 අද දින ආරම්භ වෙනු ලැබුවා. උදෑසන 8:30ට විභාගය ආරම්භ වුණා. අද දින ආගම විෂයන් තමයි පැවැත්වෙන්නේ. පෙරවරු 11:40ට විභාගය අවසන් වීමට නියමිතයි. මධ්‍යස්ථාන 3545ෙම බාධාවකින් තොරව විභාගය මේ අවස්ථාව වෙනට පැවැත්වෙනවා. ඒ වගේම විභාගය අවසන් වන්නේ පෙබරවාරි මාස 26 වෙනිදා දිනයයි. ඒ දිනය වනතුරු සියලුම අපේක්ෂකයන් විභාග නීති රීති අනුගමනය කරමින් විභාගයට පෙනී සිටිනවා ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යම්කිසි ආපදා තත්ත්වයක් ඇතිව හොත් ඒ සඳහා මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් සූදානම් සිටින බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව, අනිකුත් සියලුම විදුලිවල මණ්ඩලය ඇතුළු සියලුම රජයේ ආයතනත්, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව මේ සියලුම ආයතන එකතු වෙලා මේ දරුවන්ට විභාගය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට සියලුම දෙනාගේ සහාය ලැබෙන බවත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. යම්කිසි විද්‍යාවේ විභාග සම්බන්ධයෙන් ගැටලුවක් මතුවුනොත් කොහොමද සම්බන්ධ කරගන්නේ කොහොමද? ඔව් විභාගයේ සම්බන්ධ ගැටලුවක් මතුනොත් ඒ කියන්නේ විභාගයේ සම්බන්ධ ශාලාධිපතිවරුන්ට යම්කිසි ගැටලුවක් මතුනොත් ප්‍රාදේශීය රැස්කිරීම මධ්‍යස්ථාන සම්බන්ධීකරණ මධ්‍යස්ථාන අමතලා ඔවුන්ට විසඳුම ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කලාප අධ්‍යාපන කාර්යාලය අමතලා ඒ විභාග භාර නිලධාරියාගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙලින්ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අමතලා ඔවුන්ට ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මේනොත් කොහොමද දැන් ඔබතුමීක කිසිම බාධාකින් තොරව සිද්ධ වෙනවා කියලා. එතකොට කොහොමද එතකොට දැන් දරුවන්ට තියෙන මැසේජ් එකක් වත් දවස් 10ක් 12ක් වෙනකම් මේක තියෙනවා කොහොමද? ඔව් ඇත්තටම අපේක්ෂකයන්ට දෙන්න තියෙන මේ උපදෙස් තමයි ඔවුන්ට නියමිත වේලාවට කලින් විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයට යන්නට ඕනේ. ඒ වගේම හැම දිනකම අනන්තා පත්‍රය රැගෙන යන්නට ඕන. ජාතික හැඳුනුම්පත් එහෙම නැත්නම් වළංගු රියදුරු බලපත්‍රය හෝ වළංගු විදේශ ගමන් බලපත්‍රය. එසේත් නැත්නම් ඔවුන්ට අපි ඡායාරූප දෙකක් සහතික කරලා අරගෙන යන්නට කියලා තියෙනවා తాවකාලික හැඳුනුම්පතේ. අනිවාර්යයෙන් මේ අනන්තා පත්‍රය දිනපතාම විභාග ශාලාවට රැගෙන යන්න ඕන. ඒ වගේම තමයි විභාග නීති රීති උල්ලංඝනය නොකර විභාග ශාලාව තුළ වුන් හැසිරෙන්නට ඕන. විභාගයට රැගෙන යන්නට එපා කියලා තහනම් කරලා තිබෙන විශේෂයෙන්ම ජංගම දුරකථන, ඒ වගේම ස්මාර්ට් වොච්, අනිකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ, සටහන්, ඒ වගේම කිසි දෙයක් ටිපෙක්ස් එවැනි විභාගයට රැගෙන යන්නට එපා කියලා තියෙන කිසිම දෙයක් විභාග ශාලාවට රැගෙන යන්නට එපා. විභාග ශාලාව තුළ විභාග නීති රීති පිළිපදිමින් විභාග ශාලාධිපතිතුමා ඇතුළු එමුකුත් නිරීක්ෂකවරුන් ලබා දෙන උපදෙස් පිළිපදිමින් ඉතාමත්ම නීතිගරුක ආකාරයෙන් විභාග පැවැත්වෙන සියලුම කාල සීමා තුළ දරුවන් ඉන්නට ඕන. ඒ පිළිබඳ විශේෂයෙන් වග බලා ගන්න විභාග නීති රීති කඩ කරන්නට එපා. යම් ආකාරයකින් අනිකුත් අපේක්ෂකයන්ට බාධා වන අයුරින් ඒ වගේම අනිකුත් අපේක්ෂකයන් සමග විභාගයේ පැවැත්වෙන අවස්ථාවේ කතා බහ කිරීම, ප්‍රශ්න හුවමාරු කිරීම ආදී එවැනි කටයුතු වලින් වැළකී නීතිගරුකව මේ විභාගයට පෙනී සිටින්නට කියලා මේ දරුවන්ගේ ඉල්ලා සිටින. ඒ වගේම ඔබ විශ්වාසය තබා ගන්න, ඔබ උගත් මේ වන විට උගත් විෂය කරුණු ආශ්‍රයෙන් විශ්වාසයෙන් යුතුව ප්‍රශ්න පත්‍රයේ තිබෙන උපදෙස් හොඳින් කියවලා විශේෂයෙන් ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රය ඔබට නිවැරදි ප්‍රශ්න පත්‍රය ලැබෙයිද කියන එක මුලින්ම කියවන්න. ප්‍රශ්න පත්‍රයේ නම, ඒ වගේම ඒ තියෙන කාලය, ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන උපදෙස් ප්‍රශ්න පත්‍රයේ සඳහන් උපදෙස් ඉතාමත්ම හොඳින් කියවන්න කියලත් මම මේ අපේක්ෂකයන්ට ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා. විභාග ශාලාව තුළ ජංගම දුරකථනයක් භාවිතා කිරීමට අවසර ලබා තිබෙන්නේ විභාග ශාලාධිපති සහ අතිරේක සහකාර ශාලාධිපතිට පමණයි. නිරීක්ෂකවරුන්ට ජංගම දුරකථන භාවිතා කිරීමට අවසර නැහැ. ඒ පිළිබඳ නීතිය ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මේ අවස්ථාවේ මතක් කරන්න ඕන දරුවන්ගේ ජාතික හැඳුනුම්පත්වල අංකය ප්‍රවේශ පත්‍රයේ නිවැරදිව සඳහන් නොවන අවස්ථා වාර්තා වෙලා තිබෙනවා. නමුත් අපි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දීලා තිබෙනවා. ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත මේ වන විට ලැබිලා තිබෙන ඒ ජාතික හැඳුනුම්පතේ තියෙන නිවැරදි අංකය අත්සන සහතික කරන අවස්ථාවේ ප්‍රවේශ පත්‍රයේ පසුපිට සඳහන් කරන්න කියලා. විභාගයේදී ඒ අත්සන සහතික කරන අවස්ථාවේ සඳහන් කර ජාතික හැඳුනුම්පත් අංකය සමග දරුවා විභාගයට රැගෙන එන ජාතික හැඳුනුම්පතේ අංකය සංසන්දනය කරලා බලලා ඒ දරුවාගේ ජාතික හැඳුනුම්පත වෙන බවට සනාථ කර ගැනීමෙන් අනතුරුව විභාගයට ඉදිරිපත් වීමට බාධාවක් නැහැ කියන එකත් මේ අවස්ථාවේදී මම ප්‍රකාශ